හරි. මේක අපි කතා කරන්නේ ගිණුම් වර්ෂයේ අවසාන දවසට තියෙන තොගය සම්බන්ධව. මේ ගිණුම් වර්ෂයේ අවසාන දවසට තියෙන තොගය කොහොමද ගණකාධිකාරිවරයා ගිණුම් තබන්නේ කොහොමද ඒක අඳුරගන්නේ කියන එකයි අපි කතා කරන්නේ. පැහැදිලිද? එතකොට ගිණුම් වර්ෂයේ අවසාන දවසට තියෙන තොගය හොඳට අහගන්න මේවා ටිකක් ඇඩ්වාන්ස් කොටස්. ගිණුම් වර්ෂයේ අවසාන දවසට ව්‍යාපාරයේ තියෙන අවසන් තොගය කොහොමද ගණනය කරගන්නේ? කොහොමද මේ අවසන් තොගය අගය ගණනය කරගන්නේ? අවසන් තොගය අනිත් වත්කම් නෙමෙයි වගේ නෙමෙයි දරුවනි. දැන් අපිට හිතෙනවා ගිණුම් වර්ෂයේ අවසන් දිනට තියෙන ශේෂය කීයද කියලා ඇහුවොත් ඉඩම් වල අපි ටී ගිණුම දිහා බැලුවා ශේෂය කිව්වා. ගොඩනැගිලි ගිණුම කීයද කියලා ඇහුවොත් ශේෂය ගොඩනැගිලි ගිණුම දිහා බලලා කීයද කියනවා. නැගටිව් කීයද කියලා ඇහුවොත් ගිණුම් වර්ෂයේ අවසන් දවස වෙනකොට අපි නැගටිව් පාලන ගිණුම දිහා බලලා කියනවා ශේෂය කීයද කියලා. අපි ගත්තොත් ගිණුම් වර්ෂයේ අවසන් දවස වෙනකොට මුදල් ගිණුම ශේෂයද කියලා කීයද කියලා ඇහුවොත් අපි මුදල් ගිණුම දිහා බලලා ශේෂය කියනවා. හැබැයි ගිණුම් වර්ෂයක අවසාන දවසට පවතින තොගය අනිත් වත්කම් වගේ ටී ගිණුම දිහා බලලා නෙමෙයි කියන්නේ. ගිණුම් වර්ෂයේ අවසාන දවසට පවතින තොගය අඳුනගන්නේ ටී ගිණුම දිහා බලලා නෙමෙයි. කොහොමද අපි ඒක අඳුනගන්නේ? ඒක අපි අඳුනගන්නේ ළමයිනේ මතක තියාගන්න භෞතික ආගණනයක් තුලින් ගිණුම් වර්ෂයේ අවසාන දවසට සිදු කරනවා භෞතික ආගණනයක් ෆිසිකල් කවුන්ට් එකක්. ඒ කියන්නේ මේ 3:31 දවසේදී ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ටික යම් මතකට නවත්තලා මොකද කරන්නේ? ටීම් එකක් එකතු කරගෙන ඔඩිට් ටීම් එකක් එකතු කරගෙන නේද කැම්පස් වල ඉන්න ට්‍රේනින්ග් ගිහපු ළමයි ඉන්න ඔඩිට් ට්‍රේනින් ළමයි ඉන්නේ සෙට් එකක් එකතු කරගෙන මොකද කරන්නේ? අන්න ෆිසිකල් ස්ටොක් කවුන්ට් එකක් කරනවා ගණන් කරනවා 1 2 3 4යි කියලා. ඕගොල්ලෝ හිතන දේ ෆිසිකලි කවුන්ට් කරනවද කියලා. සමහර ආයතන ගිණුම් වර්ෂ අවසන් දවසේ නෙමෙයි මාසෙන් මාසෙට ෆිසිකල් කවුන්ට් කරනවා. සතින් සතියක් කරන ආයතන ඉන්නවා. භෞතික ආගණනය සිදු කරනවා. ඔක භෞතික ආගණනය කරන්නේ 1 2 3යි කියලා. මේ භෞතික ආගණනය කිරීම තුළින් ඔක ආගණනය කරලා ඉවරලා දරුවනි අපිත් කැම්පස් වල ඉන්නකොට පැමිණි ඉන්නකොට ගියා. භෞතික ෆිසිකල් ස්ටොක් කවුන්ට් වලට. ගිහලා කවුන්ට් කරන්න ඕනේ දැන්. කරන්න දෙයක් නැහැ. එම භෞතික ආගණනයක් කරලා තමයි මේව අඳුනගන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතයි කීල් සුපර් නේද? ඔයගේ ලොකු ආයතන තියෙන සුපිරියර් සංකීර්ණ වල ඒවා ඉන අමාරු වෙන එකෙන් ඒවා අමාරුයි තමයි කරන්න දෙයක් නැහැ. ෆිසිකල් කවුන්ට් එක කරන්න ඕනේ අනිවාර්යයෙන්. භෞතිකව තියෙනවද? කොච්චරක් තියෙනවද කියලා කවුන්ට් කරන්න ඕනේ. එහෙම ගණනය කරනවා ගිණුම් වර්ෂයේ අවසාන දවසට. ඉතින් මේ භෞතික ආගණනයක් තුලින් භෞතික ආගණනයක් කරලා භෞතික ආගණනය තුලින් ව්‍යාපාරයක අවසන් තොගේ ප්‍රධාන වටිනාකම් දෙකක් අපි අඳුන ගන්නවා. අනිත් වත්කම් වගේ නෙමෙයි අවසන් තොගයට දාලා ප්‍රධාන වටිනාකම් දෙකක් අඳුන ගන්නවා. එකක් තමයි දරුවනි අපි පිරිවැය අඳුන ගන්නවා. මොකක්ද අඳුනගන්නේ? පිරිවැය අඳුන ගන්නවා භෞතික ආගණනයක් තුලින් පිරිවැය අඳුන ගන්නවා. ඊට පස්සේ අපි භෞතික ආගණනයක් තුලින් හඳුන ගන්නවා මොකද්ද? සුද්ධ උපලබ්ධි අගය. මොකද්ද භෞතික ආගණනයක් තුලින් අපි හඳුනගන්නේ? සුද්ධ උපලබ්ධි අගයයි පිරිවැයයි. මොකේද? අවසන් තොගේ. කවදාද තියෙන තොගේද? ගිණුම් වර්ෂයේ අවසන් දවසට පවතින තොගේ. මෙන්න මේ දෙක අඳුන ගන්නවා. මේ දෙක කීයද? වටිනාකම කීයද? අවසන් තොගේ පිරිවැය කීයද? අවසන් තොගේ සුද්ධ උපලබ්ධි කීයද කියලා අපි භෞතික ආගණනයක් තුලින් අඳුන ගන්නවා. තේරුණාද? මේ භෞතික ආගණනයට සම්බන්ධ පුද්ගලයන් විසින් තමයි නිලධාරීන් විසින් තමයි මේ අගයන් දෙක ප්‍රකාශ කරන්නේ. ඒ අගයන් දෙක මත පදනම් වෙලා අපි මූල්‍ය වාර්තා පිළියෙල කරනවා. මූල්‍ය ප්‍රකාශන කට්ටලය පිළියෙල කරනවා. ඔක තමයි කතන්දරේ. අපි යන්නේ අද කොහොමද මූල්‍ය ප්‍රකාශන කට්ටලය පිළියෙල කරන්නේ මේ අවසන් තොගේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධික ගිණුම් තබල කියන එක අපි කතා කරන්න යන්නේ. මම ඊට කලින් මේ ටික ඉගෙනගෙන ඉන්න ඕනේ. අවසන් තොගේ පිරිවැය නම් ගන්න කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. භාණ්ඩය නිෂ්පාදනය කරන්න හරි භාණ්ඩය අත්පත් කරගන්න හරි දරපු වියදම් වල එකතු තමයි පිරිවැය කියලා කියන්නේ. ඒක හරි සරලව අපිට හොයාගන්න පුළුවන්. ඊට වඩා මේකේ කොටස් තුනක් තියෙනවා පිරිවැය මූලික අංග තුනක්. ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය, වත්මන් තාත්තයට ස්ථානට ගෙනීමෙක් දරුව වෙනත් පිරිවැය කියන වලින් තමයි මේක සමන්විත වෙන්නේ. ඒක LKS දෙකේදී අපි කතා කරන පිරිවැය ගන්න කිරීම පිළිබඳව. දැන්ට අපි 12 අවසරදී හිටමු. සාමාන්‍යයෙන් මේ තොගේ පිරිවැය කියලා කියන්නේ මේ තොගේ එක්ක හදන්න අපි නිෂ්පාදනය කරගන්න. එහෙම නැත්නම් පිටින් ගන්න මිලදී ගන්න දරපු වියදම් වල වටිනාකම තමයි තොගේ පිරිවැය කියලා කියන්නේ. ඒ ගැටලුවක් නෑ ඔයගොල්ලන්ට. අවසන් තොගේ පිරිවැය අපිට එහෙම ප්‍රකාශ කරන්න පුළුවන්. සුද්ධ උපලබ්ධියක. සමහරු කියන සුද්ධ උපලබ්ධිය කියන්නේ විකුණුම් මිලට කියලා. වැරදි. සුද්ධ උපලබ්ධිය කියන්නේ විකුණුම් මිල නෙමෙයි.
සමහර වෙලාවට ශුද්ධ පෙළ දෙකේ විකුණුම් මිලට සමාන වෙන අවස්ථා තියෙනවා. නමුත් එහෙමයි කියලා ශුද්ධ පෙළ දෙකේ යනු විකුණුම් මිල කියලා අපිට කියන්න බෑ. ශුද්ධ පෙළ දෙකේ කියලා කියන්නේ අත්තම කතාව ශුද්ධ උපලද්‍යගේ කියලා කියන්නේ භාණ්ඩයක් විකිණීමට අස්තමේන්තුගත විකුණුම් මිලෙන් භාණ්ඩයක් විකුණන්න අස්තමේන්තු කරන විකුණුම් මිලෙන් හොඳට තේරුම් ගන්න අස්තමේන්තුගත විකුණුම් මිලෙන් අඩු කරනවා ඒ සඳහා දැරීමට සිදුවේ අස්තමේන්තුගත විකුණුම් වියදම්. ඒ කියන්නේ විකුණුම් භාණ්ඩයක් විකුණන්න පුළුවන් වෙයි කියලා අස්තමේන්තු කරන විකුණුම් මිලෙන් අඩු කරනවා ඒ භාණ්ඩේ විකුණුම් ගනුදෙනුව නිම කරන අවස්ථාවේදී. ඒ විකුණුම් ගනුදෙනුව නිම කරන වෙලාව වෙනකොට දැරීමට සිදුවේ අපේක්ෂිත විකුණුම් වියදම්. හරි? දැරීමට සිදුවේ යයි අපේක්ෂිත විකුණුම් වියදම් අඩු කළාට පස්සේ නාගේට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සුද්ධ උපලද්‍යගේ කියලා. මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහනේ. උදාහරණයක් ගන්නම් වෙනවා. අහන ප්‍රශ්නයක් අස්තමේන්තුගත කියන එක තේරුණාද? අස්තමේන්තුගත කියන්නේ පුතේ සත්‍යයගේ නෙමෙයි අපි අස්තමේන්තු කරන ගාන. අපි ඔය වෙළඳපොලේ තියෙන ඕනම භාණ්ඩයක මිල දැක්කාම කියනවා මේක විකුණන්න තියෙන්නේ මෙන්න මේ මිලට කියලා. ඒක සත්‍යයගේද අස්තමේන්තුගතගේද? වෙළඳපොලේ ඕනම භාණ්ඩයක මිල ලකුණු කරලා තියෙන අස්තමේන්තුගතගේ. ඒ භාණ්ඩය නිෂ්පාදනය කරපු මිනිහා හරි විකුණන්න බලාපොරොත්තු වෙන මිනිස්සයා හරි වෙළඳා හරි අස්තමේන්තු කරන්නේ මේ මිලට විකුණ ගන්න පුළුවන් වෙයි කියලා. පස්සේ තමයි අපි ගිහින් මේ මිලට ගන්නවද නැද්ද කියන තීරණය පාරිභෝගිකයා ගන්නෙ. ඊට පස්සේ තමයි ඒකපත් වෙන්නේ මොකක් බවටද? සත්‍ය විකුණුම් මිලක් බවට. ඊට කලින් වෙළඳපොළ තුල තොග තියෙන්නේ මොන මිලටද? අස්තමේන්තුගත විකුණුම් මිලකට. තේරෙනවද? ඔයා ෆුඩ් සිටියට ගිහිල්ලා හිතන්නකෝ ඔයා ෆුඩ් සිටියට ගිහිල්ලා ගන්න යනවා බිස්කට් පැකට් එකක්. දාලා තියෙන රුපියල් 240 කියලා. ඒ 240 කියන්නේ සත්‍ය මිලද අස්තමේන්තුගත මිලද? අස්තමේන්තුගත මිල. නැලි බන්නරි මාංචරි කවුරු හරි ඒගොල්ලෝ ගහලා තියෙනවා රුපියල් 240 කියන්නේ ඒ ආයතනයේ අස්තමේන්තුගත විකුණුම් මිල තමයි 240. අස්තමේන්තු කරලා මේක විකුණ ගන්න පුළුවන් වෙයි කියලා කස්ටමර්ස්ට. තේරෙනවද? මේ අස්තමේන්තු කරන විකුණුම් මිලෙන් විකුණුම් ගනුදෙනුව නිම කිරීමේදී දැරීමට සිදුවේ අස්තමේන්තුගත වියදම්. කියන්නේ මේ විකුණුම් ගනුදෙනුව කම්ප්ලීට් වෙන මොහොතේ අවසාන වෙන මොහොතේදී ව්‍යාපාරිකයන් වියදමක් දරන්න වෙනවා නම් මේ ගනුදෙනුව නිම කිරීම පිණිස අන්නේ වියදම අඩු කරාට පස්සේ ව්‍යාපාරය තුළට එන සුද්ධ මුදලට තමයි කියන්නේ මොකක් කියලාද? සුද්ධ පළද්දගේ. තේරුන්නේ නැහනේ. ඉතින් තේරුම් කරන්න මේ විදිහට. උන්චි විදියක් තියෙනවා මේක තේරුම් කරන්න මම කියලා දෙන්නම්. සරල විදිය. මැසේජ් එක පොඩ්ඩක් බලන්න. රයිට් එකේ. හවුද නේ? හරි. බලන්න මෙන්න මේ විදිහට. මම මේක මකන්න පොඩ්ඩක් මට ඒක ඉඩ ගන්න අවශ්‍ය නිසා. හරි. ඔන්න මම ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ගන්නවා. හොඳට බලා ගන්න හොඳ ළමයි ටික වගේ. ව්‍යාපාරිකයෝ දෙන්නේ දෙපැත්තට ගන්නවා. මේ ඉන්නේ අපේ එක්තරා ව්‍යාපාරිකයෙක් කවුද මේ ඉන්නේ? මේ අපි ගමු හිරුන් නෙමෙයි හිරුනි. හිරුනි කඩයක් කරගෙන යනවා. ඒ කඩේ තියෙන ෆෝන් එක ෆෝන් එකයි තියෙන ගිණුම් වර්ෂ අවසාන දවසට මේ තේරුම් ගැනීම පාසුට මේ කියලා දෙන්න දන්න. පිරිවැය 30000ක් දීලා ගෙනව ෆෝන් එක. කීයක් දීලා කුරුණෑගලින් ගෙනව ෆෝන් එකක්ද? පිරිවැය 30000ක් දීලා කුරුණෑගලින් ගෙනව ෆෝන් එකක්. ඉරුලයි ගම්පලාතේ විකුණන්න එයාගේ ෂොප් එකට ගෙනව ෆෝන් එක රුපියල් 30000ක් දීලා තමයි කුරුණෑගලින් ගෙනාවේ මේ ෆෝන් එක. පිරිවැය කීයද ෆෝන් එකේ? 30000යි. හොඳට තේරුම් ගන්න මේ කියලා දෙන්නේ. ගිණුම් වර්ෂ අවසාන දවස වෙනකොට හිරුනිගේ ව්‍යාපාරයට තියෙන එකම එක තොගයයි මේ තොගය විතරයි. කමියුනිකේෂන් එකක් දාලා ගම්පලාතේ. හරි. පැටල් බාගාරි විකුණන්න පුළුවන්. ඒ ෆෝන් જાතියෙම ෆෝන් එකක් තියෙනවා තවත් ව්‍යාපාරයක තේරුම් ගැනීම පාසට මෙහෙම ගන්නෙ. අපේ නෙත්මි කියලා ළමෙක් ඉන්නවා මිනි නෙමෙයි නෙතුමියා හරිද? ඒතර යා නෙතු කියලා කියනවා අපි යාට. ඉතින් මේ නෙතුත් කරගෙන යනවා ෆෝන් කඩයක්. කොල්ල වෙන දෙයකට ගන්න එපා. කඩයක් කරගෙන යනවා. මේ කඩේ ඒකත් ගෙනල්ලා තිනවා පිරිවැය එයත් ගෙනත් තියෙන්නේ පිරිවැය 30000ක්ම ගන්නකො මං තේරුම් ගැනීම පහසුවට. පිරිවැය 30000ක් දීලා තමයි ෆෝන් එකක් ගෙනත් තියෙන්නේ කුරුණෑගලේ. එයත් ඉන්නේ හද්ද පිටිසර ලස්සන ගම්මානයක මෙයත් ඉන්නේ හද්ද පිටිසර ලස්සන ගම්මානයක. එයත් ඉන්නේ කන්දප්පාමුල මෙයත් ඉන්නේ කන්දප්පාමුල. දැන් ඕ මේ කඩවල් දෙකක් තියෙන්නේ මේ කඩවල් දෙකේ මෙන්න මෙහෙම සීන් එකක් වෙනවා.
හිරුනි දානවා විකුණුම් මිල මේ ෆෝන් එකේ 50000යි. හිරුනි කඩේ මේ ෆෝන් එක විකුණන්නේ කීයද විකුණුම් මිල 50000යි කියලා තඩ්ඩි බෝඩ් එකක් දාලා තියෙනවා ඉස්සරහින් මේ වගේ. තඩ්ඩි බෝඩ් එකක් දාලා තියෙනවා විකුණුම් මිල 50000යි. තේරෙනවද? नेतूගේ කඩේ ඉස්සරහට දාලා තියෙනවා බෝඩ් එකක් කාසිනි මෙන්න මෙහෙම පුතේ විකුණුම් මිල 50000යි. ඒ විතරක් නෙමෙයි මෙයා දාලා තියෙනවා බෝඩ් එකක් අර අමන්ද කියලා ලස්සන ළමෙක් ඉන්නේ. අන්නේ ළමයාගේ හරි ඒ ළමයාගේ ෆොටෝ එකක් එක්ක දාලා තියෙනවා බෝඩ් එකක්. මොකද්ද දාලා තියෙන බෝඩ් එක? ඔයා හිතන විදිහට මොන බෝඩ් එකක්ද දාලා තියෙන්නේ? ඈ පන්ති වරෙන්වත් කිට්ටුවිලි කට්ටිය කිය. මොන බෝඩ් එකක්ද දාලා තියෙන්නේ? කොහෙද ගියේ? හරි. ගිය සතියේ ගමනක් අද ගියාද? එහෙම කියනවා නම් ළමයි බලන්න කියන කතා. හරි. හරි මන් දන්න. හරි. කියන්න පුතේ. ඔන්න. හරි. ඔන්න දාලා තියෙනවා බෝඩ් එක. මොකද්ද දාලා තියෙන බෝඩ් එක? බෝඩ් එක දාලා තියෙනවා අපෙන් ෆෝන් එකක් ගන්නවා නම් මොනවද? free. මොනවද free? tempered glass එක free and the back cover එකත් free. අපෙන් ෆෝන් එකක් ගන්නවා නම් tempered glass එකයි back cover එකයි free දෙනවා කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. කවුද මේ බෝඩ් එක දාලා තියෙන්නේ? නෙතු. හිරුනි කඩේ එහෙම බෝඩ් එකක් නෑ අඩි. හැබැයි හිරුනි තිකුණන්නේ කීයද ෆෝන් එක? 50000යි. මෙයා තිකුණන්නේ කීයද ෆෝන් එක? 50000යි. මගේ ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ. හිරුනිගේ ව්‍යාපාරයේ අවසන් තොගේ පිරිවැය කොපමණද? අට්ටාරලා කියන්න ඕන උත්තර වැරදුනක් කමන්න. හිරුනිගේ ව්‍යාපාරයේ අවසන් තොගේ පිරිවැය කොපමණද? 30000යි. नेतूගේ ව්‍යාපාරයේ අවසන් තොගේ පිරිවැය කොපමණද? 30000යි. එකගයි දැන් තේරෙනවද? නහර වලට බහිනවද වැඩි? හරි. මොන පෙනාල් වලට බහින්නම අහනවා. හිරුනිගේ ව්‍යාපාරයේ අවසන් තොගේ විකුණුම් මිල කීයද? 50000යි. नेतूගේ ව්‍යාපාරයේ අවසන් තොගේ විකුණුම් මිල කීයද? 50000යි. මගේ ප්‍රශ්නය හිරුනිගේ ව්‍යාපාරයේ අවසන් තොගයේ සුද්ධ උපලබ්ධියගේ කොපමණද? හිරුනිගේ ව්‍යාපාරයේ අවසන් තොගයේ සුද්ධ උපලබ්ධියගේ කොපමණද? අස්තමේන්තුගත විකුණුම් මිල 50000න් අඩු කරනවා. අස්තමේන්තුගත විකුණුම් ගනුදෙනුව නිම කිරීමේදී දැරීමට සිදුවන වියදම් 0යි. එහෙනම් සුද්ධ උපලබ්ධියගේ කීයද? සුද්ධ උපලබ්ධියගේ සුආ කියලා අපි කෙටියෙන් කියන්නේ. සුආ කියන හිරුනිගේ ව්‍යාපාරේ 50000යි. හේතුව හිරුනිගේ ව්‍යාපාරයට කඩේට භාණ්ඩයක් ගන්න යන මිනිස්සයා. අපි හිතමු හිරුනිගේ ව්යාපාරයට කඩේට බඩු ගන්න යන්නේ හිරුන්. හිරුන් ගිහිල්ලා කීයක් දෙන්න ඕනද හිරුනිගේ ව්‍යාපාරයට? මේ ෆෝන් එක ගන්න කීයක් ගෙවන්න ඕනද? කීයක් ගෙවන්න ඕනද පුතා? ඔයාගේ පර්සෙන් කීයක් ගෙවන්න ඕනද? මට අන්න එක වැදගත් වෙන ඊළඟ ගානට එක මම මෙහානේ පර්සෙන්. සාකෙන් අරන් කීයක් ගෙවන්න ඕනද? 50000ක් සල්ලි දෙන්න ඕනේ. 5000 10ක් දෙන්න ඕනේ කෙලින්ම කියනවා. ඔයගොල්ලන් පුරුදු වෙන්න මම කියන්නේ. 5000 10ක් දෙන්න ඕනේ. 50000ක් දෙන්න ඕනේ. දීලා ෆෝන් එක කරයි යනවා. තේරෙනවද? මොකොත් පොරොන්දු දෙනවද? විකුණුම් ගන්න දෙන නිම වෙනකොට මෙන්න මේ වගේ දේවල් ලැබෙනවා කියලා. නෑ. එහෙම පොරොන්දු නෑ. ඉඳා විකුණුම් මිලත් 50000යි, සුද්ධ ප්‍රත්‍යයත් 50000යි. අන්ඩර්ස්ටෑන්ඩ්? තේරෙනවද නැද්ද? අසුන් දෙන්න. තේරෙන්න නැත්නම් අහන්න ඕනේ පොඩ්ඩක් හරි තේරෙන්න නැත්නම්. චුට්ටක් හරි තේරෙන්න නැත්නම් අහන්න ඕනේ කියලා දෙනවා. දැන් ආවර කරන්න දෙන්න. හරිද? එතකොට අපි ගමු අපි යන් මේ හිරුනිගේ ව්‍යාපාරයට ගියේ හිරුන්නේ नेतूගේ ව්‍යාපාරයට යනවා කවුද දැන් බිල්ල යනවා नेतूගේ ව්‍යාපාරයට ගිහලා අහනවා මචං can I have a mobile phone yes we have කියලා අන්නත් අපි ගාව තියනවා කියලා දෙනවා ෆෝන් එක නෑ ඕහො 128ක් දාලා දෙන්නේ හරි ෆෝන් එක දෙනවා හරි බිනුගෙන් කීයක් ගන්නවද සල්ලි මෙතුමිය? මේ ෆෝන් එක විකුණනකොට බිනු කීයක් දෙනවද මෙයාට සල්ලි? 50000ක් දෙනව නේද? හොඳට තේරුම් ගන්න මේ ගන්දරක් වෙන විදිය. 50000ක් දෙනවා ලාච්චු ඇතුළේ. ඒක අවුලන්නේ 50000ක් දෙනවා. නේ? හරි. අස්තමේන්තුගත විකුණුම් මිල 50000යි. 50000ම සල්ලි වලින් හම්බ වෙනවා. it's okay.
හැබැයි බිනුල් යනවාද ෆෝන් එක අරගෙන කඩෙන් එළියට. යන්නේ නෑ පුතා. බලාගෙන ඉන්න ෆෝන් එක අරගෙන යන්නේ. ඕ දීපන් මොනවද දීපන් කියන්නේ? පොරොන්දු වෙච්ච ඒවා. මොනවද පොරොන්දු වෙලා තියෙන්නේ? අපි දන්න ටික. මොනවද? ටෙම්පර්ඩ් ග්ලාස් එකක් දෙන්නම් බැක් කවර් එකක් දෙන්නම් ෆ්‍රී කියලා. මත් දෙන්නම් කියලා පොරොන්දු වෙලාද දන්නේ? හරි. එහෙම නෑනේ. එහෙම පොරොන්දු වෙලාද නෑනේ. ටෙම්පර්ඩ් ග්ලාස් එකයි බැක් කවර් එකයි ෆ්‍රී දෙන්නම් කියලා පොරොන්දු වෙලා. ඒ කියන්නේ විකුණුම් ගනුදෙනුව නිම කිරීමේදී වියදමක් දරන්න වෙනවද නැද්ද අපේ එනතොට සිද්ධ වෙනවා. ඇයි? දැන් බිනුල්ට පුතේ ඔයාට බැක් කවර් එකයි ටෙම්පර්ඩ් ග්ලාස් එකයි ෆ්‍රී දෙන්නම් කිව්වට ඔයාට නොමිලේ දෙන්නම් කිව්වට 50000කට ෆෝන් එක විකුණලා නෙතුට ඉතින් බැක් කවර් ටෙම්පර්ඩ් ග්ලාස් නොමිලේ 15 වෙනවේ. එහෙම වෙනවද කියන්නේ අපි දන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්නේ නැහැ සාමාන්‍ය තත්ත්වය තුළ. නෙතුට ඉතින් ටෙම්පර්ඩ් ග්ලාස් එක බැක් කවර් එකයි කොහෙන් හරි ගන්න බැරි එක්ක සල්ලි දීලා නේ මොකද හරි කමන්න වීඩියෝකුත් යනවා හරි නැත්නම් මං කියනවා ටෙම්පර්ඩ් ග්ලාස් එක බැක් කවර් එකයි සල්ලි දීලා ගන්න බෑ ඔන්න නෙතු මොකද කරන්නේ එයා නෙතු මොකද කරන්නේ රුපියල් 500ක් දීලා ටෙම්පර්ඩ් ග්ලාස් එකකුයි තව රුපියල් 500ක් දීලා බැක් කවර් එකකුයි පිටිපස්සේ හાર્ඩ් ගොඩාක් තියෙන මල් ගොඩාක් තියෙන එකක් අරගෙන ගෙනල්ලා ටෙම්පර්ඩ් ග්ලාස් එකත් අලවලා බැක් කවර් එකත් අලවලා මෙන්න හිරුන් ඔයාට ෆෝන් එක මෙන්න බින්ල ඔයාට ෆෝන් එක කියලා දෙනවා. දිනා රුපියල් 50000 බින්ලකින් ඉල්ල ගන්නවා. හැබැයි පුතා ඔයාට මේ විකුණුම් ගණන් නිම කරන්න යනකොට ඔයාට අතිරේක වියදමක් දරන්න සිද්ධ වුණා. මොකක්ද ඒ වියදම? අර ටෙම්පර්ඩ් ග්ලාස් එකටයි බැක් කවර් එකටයි රුපියල් 1000ක් දරන්න සිද්ධ වුණා. අන්න ඒක තමයි මේ සුද්ධ පොළද්දියාගේ හොයනකොට ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් අඩු කරනවා ඇස්තමේන්තුගත විකුණුම් ගණදෙනුව නිම කිරීමේ විධං කියලා කියන්නේ. ඔප්පුණා. ඔප්පුණා. ඇස්තමේන්තුගත විකුණුම් ගණදෙනුව නිම කිරීමේ විධං කියලා කියන්නේ අන්න ඒක. ඒ අනුව රුපියල් 1000ක් අඩු වුණාම සුද්ධ පොළද්දගේ කීයද වෙන්නේ? 49000යි. දැන් තේරුණාද වැඩි? තේරුණාද වැඩි? එකම කතන්දරේ එකම පැටිකිරිය තියෙන්නේ හැබැයි චුට්ටක් වෙනස් වෙනවා මේ මෙතනදී. දැන් තේරෙනවද තෝගේක සුද්ධ පොළද්දගේ කියන එක? පැහැදිලිද? එහෙනම් තෝගේක සුද්ධ පොළද්දගේ කියන්නේ විකුණුම් වලටද? නෑ. සමහර වෙලාවට විකුණුම් වලට සමාන වෙනවා මේ වගේ අවස්ථාවල. පොරොන්දු දුන්නොත් විකුණුම් වලට සමාන වෙන්නේ නෑ. පොරොන්දු විතර නේ මම කියන්නේ. සරල උදාහරණයක් මම ගත්තා ඔයාලට තේරුම් ගන්න මේක. දන්නවද? එහෙනම් තෝගේක පිරිවැය කියන්නේ මොකක්ද? තෝගේ හදන්න හරි අත්පත් කරගන්න හරි දරපු වියදම් ටික. සුද්ධ පොළද්දගේ කියන්නේ මොකද්ද? ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් ඇස්තමේන්තුගත විකුණුම් ගණන් නිම කිරීමේදී දැරීමට සිදුවන වියදම් අඩු කළාට පස්සේ නාගයට තමයි අපි කියන්නේ සුද්ධ පොළද්දගේ කියලා. මේ නියගයන් දෙකක් ව්‍යාපාරයක අවසන් තොගයට ගණනය කරනවා. අවසන් තොගේ විශේෂත්වය තමයි මෙයා ගණනය කරන්නේ කොහමද? භෞතිකව ටී ගිණුම් වලින් නෙමෙයි. තේරුණාද නැද්ද පුතාලා? ඒ ෆිසිකල් කවුන්ට් එකට කවුද යන්නේ? ටීම් එකක් බහින්නේ කවුන්ටර් එක ටීම් එකක් බහින ඔඩිට් ටීම් එකක්. පැහැදිලිද? තේරුණාද? ඒ අවසන් තොගේ ගණනය කරන්නේ කවද්ද ගිණුම් වර්ෂයේ? අවසාන දවසේ. මේ ගණනය කරන අවසන් තොගය කොහොමද ගිණුම් තබන්නේ කියන එක තමයි ඊළඟ ස්ටෙප් එක ඉගෙන ගන්න. එන්න නෝට් එක ලියන්න. ලයිට් ඔෆ්. ලයිට් එක ඔෆ්. ෆ්ලෑෂ් එක. දාලා තිබ්බ ඔෆ් නේද මං හිතුවා. ෆ්ලෑෂ් එක ඔෆ් වුණාට ඒ කියන්නේ කරන්ට් එක මන්ද බැටරි මන්ද charge එක. හරි පුතේ ලියන්න නෝට් එක. දෙවෙනි කරුණ යටතේ ලියන්න ගිණුම් වර්ෂයේ දෙවෙනි කරුණ යටතේ ලියා ගන්න ගිණුම් වර්ෂයේ අවසන් දිනට පවතින 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 තොගය
ගිනුම් තැබීම පිළිබඳව ගිනුම් තැබීම පිළිබඳව ගිනුම් තැබීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ. මෙහිදී සාකච්ඡා කෙරේ. මෙහිදී සාකච්ඡා කෙරේ. අවසන් තොගය එකටම ලියානියන් අවසන් තොගය අනිකුත් වත්කම් මෙන් නොව අවසන් තොගය අනිකුත් වත්කම් මෙන් නොව අවසන් තොගය අනිකුත් වත්කම් මෙන් නොව භෞතික ආගණනයක් තුලින් ෆිසිකල් කවුන්ට් එකකින් භෞතික ආගණනයක් තුලින් ෆිසිකල් කවුන්ට් එකකින් භෞතික ආගණනයක් තුලින් ඒ ප්‍රධාන වටිනාකම් දෙකක් හඳුනා ගනි. ඒ ප්‍රධාන වටිනාකම් දෙකක් හඳුනා ගනි. එක ලියා ගන්න පිරිවැය. අංක 1 දාලා ලියන්න පුතේ පිරිවැය. පිරිවැයට අපි මොකද්ද කියන්නේ කියන එකත් අපි ලියාගමු නෝට් එක. පිරිවැයන කුමක්ද කියන එක. පිරිවැය ලියන්න. පිරිවැය කියන්නේ මොකද්ද කියන එක ලියා ගන්න. තොගයක් පිරිවැයට ලියා ගන්න තොගයක් නිෂ්පාදනයට හෝ අත්පත් කර ගැනීමට දැරූ තොගයක් නිෂ්පාදනයට හෝ අත්පත් කර ගැනීමට දැරූ තොගයක් නිෂ්පාදනයට හෝ අත්පත් කර ගැනීමට දැරූ වියදම්වල එකතුව පිරිවැය වේ. වියදම්වල එකතුව පිරිවැය වේ. තොගයක් නිෂ්පාදනයට හෝ අත්පත් කර ගැනීමට දැරූ වියදම්වල එකතුව පිරිවැය වේ. එච්චර අපි දැනට කතා කරන්නේ පිරිවැය කියන එක. ඊට වඩා බ්‍රීෆ්ලි අපි කතා කරන LKS දෙකේ නියමටම දැනට වාට 12 වසරට ඕක ඇති අපිට අවසන් ගිණුම් ගන්නට. ඊට පස්සේ ලියන්න අංක 2 සුද්ධ උපලබ්ධි අගය. 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 හරි. සුද්ධ උපලබ්ධි අගය කියන්නේ කුමක්ද කියන එක ඕගොල්ලෝ දන්නවා. සුද්ධ උපලබ්ධි අගය කියන්නේ දැන් අපි කියමු භාණ්ඩයක් විකුණන්න ඇස්තමේන්තු කරපු විකුණුම් මිලෙන් අඩු කරනවා ඇස්තමේන්තුගත විකුණුම් ගනුදෙනුව නිම කිරීමේදී දැරීමට සිදුවන විකුණුම් වියදම්. රයිට් ලියා ගන්න මෙන්න මෙහෙම. එයාට ලියා ගන්න භාණ්ඩයක් විකිණීමට ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් 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 විකුණුම් ගනුදෙනුව නිම කිරීමේදී 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 දැරීමට සිදුවේ යයි ඇස්තමේන්තුගත වියදම් විකුණුම් ගනුදෙනුව නිම කිරීමේදී දැරීමට සිදුවේ යයි ඇස්තමේන්තුගත වියදම් විකුණුම් ගනුදෙනුව නිම කිරීමේදී දැරීමට සිදුවේ යයි ඇස්තමේන්තුගත වියදම් විකුණුම් ගනුදෙනුව නිම කිරීමේදී දැරීමට සිදුවේ යයි ඇස්තමේන්තුගත වියදම් අඩු කළාට පසු අගය
අඩු කළාට පසු අගය. අඩු කළාට පසු අගය ශුද්ධ උපලබ්ධි අගය නම් වේ. ශුද්ධ උපලබ්ධි අගය නම් වේ. ශුද්ධ උපලබ්ධි අගය නම් වේ. හරි. පුතේ සූත්‍රයක් වශයෙන් ලියා ගන්න ඉඩ තියෙනවා නම් එතන නැත්තම් ඉහළින්ම ලියා ගන්න රතු පෑන අරගෙන කියුට් එකේ ඉඩ මදි නම් එතන උඩම තියෙන සුදු පාට පටියත් ඔග ගැලපීම කියන තැන ඉඩ තියෙනවා. එතන රතු පෑනෙන් ලියා ගන්න සූත්‍රයක් විදිහට ලොකුවටම ශුද්ධ උපලබ්ධියගේ සමානයි ලියන සූත්‍රයක් වශයෙන් මෙන්න මේක ශුද්ධ උපලබ්ධියගේ සමානයි. ඒතර හොඳට මතක හිටනවා ඒක ශුද්ධ උපලබ්ධියගේ සමානයි ශුද්ධ උපලබ්ධි අගය සමානයි ශුද්ධ උපලබ්ධි අගය සමානයි ශුද්ධ උපලබ්ධි අගය සමානයි ඇස්තමේන්තුගත විකුණුම් මිල ඇස්තමේන්තුගත විකුණුම් මිල ඇස්තමේන්තුගත විකුණුම් මිල අඩු කිරීම ඇස්තමේන්තුගත විකුණුම් නිම කිරීමේ වියදම ඇස්තමේන්තුගත විකුණුම් නිම කිරීමේ වියදම ඇස්තමේන්තුගත විකුණුම් මිල අඩු කිරීම ඇස්තමේන්තුගත විකුණුම් නිම කිරීමේ වියදම. හරි. දැන් ඕන් ඒ අනුව ඔයා දන්නවා දැන් ඇකවුන්ටන්ට් මහත්තයාට මේ ෆිසිකල් කවුන්ට් එකෙන් මේ භෞතික ආගණනය තුලින් අවසන් තොගයේ ප්‍රධාන වටිනාකම් දෙකක් හම්බ වෙනවා ගිණුම් වල ගලපන්න මූල්‍ය ප්‍රකාශන තුල ගලපන්න ප්‍රධාන වටිනාකම් දෙකක් හම්බ වෙනවා ළම. එකක් මොකද්ද? පිරිවැය ගලපන්න අවස්ථාවක් හම්බ වෙනවා. අනිත් එක මොකද්ද? සුද්ධ උපලබ්ධියගේ ගලපන්න අවස්ථාවක් හම්බ වෙනවා ගණකාධිකාරීවරයාට. තේරුණාද? ගිණුම් වර්ෂ අවසන් දවසට පවතින පිරිවැය සහ සුද්ධ උපලබ්ධිය කියන ගලපන්න අවස්ථාවක් ලැබෙනවා. ගිණුම් තුල මොනවා තුලද? ලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල. පාඩ විභාගෙත් මේක ගැළපිල්ලක් වශයෙන් ලැබෙනවා. හරි. අපි යන් කොහොමද මේ අවසන් තොගයේ ගිණුම් තුල ගිණුම් තබන්නේ කියන එක කතා කරන්නේ. අපිට මේ යම් ගානක අවසන් තොගයේ පිරිවැය දීලා තියෙනවා රුපියල් 5000යි. පාඩ යම් ගානක කියනවා අවසන් තොගයේ පිරිවැය රුපියල් 5000යි සුද්ධ උපලබ්ධියගේ 4500යි කියලා කියනවා. ඔයාලට කියනවා ව්‍යාපාරයක හොඳ රා ගන්න හොඳ පුතාලා වගේ මේ පොයින්ට් එක තමයි ඕනම ටික ව්‍යාපාරයක අවසන් තොගයේ පිරිවැය 5000යි කියනවා සුද්ධ උපලබ්ධියගේ 4500යි කියනවා. කියලා ඔයාලට කියනවා මේක ගිණුම් තබන්න මේ ගිණුම් වල ගලපන්න කියන මූල්‍ය ප්‍රකාශන වල. ගැළපිල්ල එහෙම නේ දෙන්නේ නේ. අතිරේක තොරතුරක් වශයෙන් පළවෙනි අතිරේක තොරතුර ඔන්න තොග ගැළපිල්ල දෙනවා. මේ ගලපන්න කියලා කියනවා. කොහොමද අපි මේක ගලපන්නේ? මොන ගැටලුව? අපි අනිවාර්යයෙන්ම ඉස්සරලාම ගලපන්න ඕනේ මතක තියාගන්න. අවසන් තොගයේ පිරිවැය තමයි අපි ඉස්සරලාම ගිණුම් තබන්න ඕනේ. අවසන් තොගයේ පිරිවැය තමයි අපි ඉස්සරලාම ගිණුම් තබන්න ඕනේ. පිරිවැය ගිණුම් තබන දිස්සටහනක් තියෙනවා. තොග ගිණුම හර තොගවත්කම් වැඩිවීම හර වෙළඳ ගිණුම එහෙම නැත්නම් ලාභ ගිණුම වෙළඳ ගිණුම බැර අවසන් තොගයේ පිරිවැය ගිණුම් ගත කරන ඉස්සරහන මොකද්ද? තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. කියන්නේ වෙළඳා ලාභ ගිණුම කියන එක බැර. අවසන් තොගයේ පිරිවැය එහෙමයි ගිණුම් ගත කරන්නේ. ඉස්සරලාම අවසන් තොගයේ පිරිවැය ශුද්ධ උපලබ්ධිය දුන්නාම ඉස්සරලාම ගිණුම් තබන්නේ මොකද්ද? පිරිවැය. කොහොමද පිරිවැය ගිණුම් තබන්නේ? තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. වෙළඳ ගිණුම කියන්නේ ලාභ ගිණුම මේක බැර. ඔබ තමයි ගිණුම් තබන්නේ. හැබැයි මේ විදිහට ගිණුම් තබුවාට අපි ලාභ ගිණුමක් වෙළඳ ගිණුමක් හදනවද උසස් පෙළදී? ලාභ ගිණුමක් හදනවද උසස් පෙළදී? කවදාවත් හදලා තියෙනවද? වෙළඳ ගිණුමක් හදලා තියෙනවද උසස් පෙළදී ටී ගිණුමක්? නෑ හදන්නෙත් නෑ හදලත් නෑ.
ඒ වගේම තමයි ඇල්මත් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා අපි ලාභාලාභ ගිණුමක් දෙන්නෙත් නැහැ වෙළඳ ගිණුමක් දෙන්නෙත් නැහැ. කොහොමද හරවරතෙන් ටී ගිණුමක් දුන්නොත් ඇල්මත් දක්වන පාර්ශ්වයන්ට? හිතන්නකෝ රජයෙන් ඉල්ලනවා නැත්නම් රජයෙන් ඕනේ අයිතිකාරයා ඉල්ලනවා කියන්නකෝ ව්‍යාපාරයේ ලාභය අලාභය ගන්න කරගන්න ලාභ ප්‍රකාශය. ලාභ ප්‍රකාශය කියන්නේ දන්නේ නැහැ. ලාභය අලාභය හොයා දැනගන්න පුළුවන් විස්තර දෙන්නකෝ මහත්තයා කියපුවාම දෙනවා ලාභ ගිණුම print කරලා. මේ තියෙන බලා ගන්න. හර පැත්ත debit side එකේ තියෙන expenses credit side එකේ තියෙන incomes. So now you can see this කියලා දෙනවා. Can you understand කියලා අහනවා. මොකද වෙන්නේ අයිතිකාරයාට? ඔම්මේ යන්න වෙන්නේ. තේරෙනවද ඒකේ තියෙන දේවල්? හරි complicated නේ. දිනගණන පාර්ශ්වක තියෙන ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරනවා. හරියට තේරෙන්නේ නැහැ ඒක. ඒ නිසා මේ අල්මත් දක්වන පාර්ශ්වයන් තීරණ ගැනීම සඳහා අපි ලාභාලාභ ප්‍රකාශය සපයන්නේ ලාභාලාභ ගිණුම විදිහට නෙමෙයි. ඔය ගිණුම මොකක් බවටපත් කරගෙනද? ප්‍රකාශ හැඩයටපත් කරගෙන. අපි කියනවා ලාභාලාභ ප්‍රකාශය කියලා. තේරෙනවද? ඒ නිසා උසස් පෙළ ළමයාට වෙළඳ තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර කියලා ඔරිජිනලි තොගේ ගිණුම් තබන දිස්සටහන මං කියලා දුන්නට මෙතනින් එහාට ගණන් හැදීමට අපි පාවිච්චි කරන්නේ මේ දිස්සටහන නෙමෙයි. මේ දිස්සටහන තමයි හැබැයි ලාභාලාභ ගිණුමක් නෙමෙයි පාවිච්චි කරන්නේ. මොකද පාවිච්චි කරන්නේ ලාභාලාභ ප්‍රකාශය. දැන් තේරෙනවද? ඇත්ත කතාව ලාභාලාභ ගිණුමක්ද ප්‍රකාශයක්ද? ඇත්ත කතාව ලාභාලාභ කියන්නේ ගිණුමක්. ඒ ප්‍රකාශ හැඩයට අරගෙන අපි අල්මත් දක්වන පාර්ශ්වයන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහසු කරලීමට දෙනවා. උඩින් ආදායම් දාලා යටින් වියදම් දාලා දෙනවා. තේරුණාද? පැහැදිලිද? එහෙනම් කොහොමද අපි මේ අවසන් තොගේ පිරිවැයයි සුද්ධ ප්‍රලද්‍යගේ ගිණුම් තබන්නේ? මේ සඳහා මට ඕනේ වෙනවා ආදායම් ප්‍රකාශය සහ මූල තත්ත්ව ප්‍රකාශයේ උද්ෘත දෙක. මේ ලාභ අලාභ ප්‍රකාශයේ උද්ෘත. ඒකේ තියෙනවා ලාභ ප්‍රකාශයේ විකුණුම් පිරිවැය කියලා පොයින්ට් එකක්. මතකද දන්නේ නැහැ පහුගිය දවස්වල හැදුවනේ ගන්න. ඒ විකුණුම් පිරිවැයට තියෙනවා අඩු කළ අවසන් තොගේ කියලා අවසන් තොගේ සටහන් කරන්න ස්ථානය. මතකද දන්නේ? ලාභ ප්‍රකාශයේ තියෙනවා වෙනත් වියදම් කියලා ස්ථානයකුත් වියදම් සටහන් කරා. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් පොඩි උද්ෘතයක් ගන්නම්. මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ තියෙනවා දරුවනි අවසන් තොගේ සටහන් කරන්න. තීරණේ අවසන් තොගේ සටහන් කරන් ජංගම වත්කම් වල වෙනම තීරුව. දැන් කොහොමද මේ ප්‍රකාශ දෙකේ මේක සටහන් කරන්නේ කියන එක ඉගෙන ගන්න. බුදියන්න තුවා ගන්න. අවසන් තොගේ පිරිවැය දීලා තියෙනවා 5000 ගානක. අවසන් තොගේ සුද්ධ පෙළ දෙකේ දීලා තියෙනවා 4500 ගානක. කොහොමද මේක සටහන් කරන්නේ? ඉස්සෙල්ලා සටහන් කරන්නේ මොකද්ද කියලා මට කියන්න. පිරිවැයද සුද්ධ පෙළ දෙකේ ඉස්සෙල්ලා සටහන් කරන්නේ. පිරිවැය. දැන් මම කියලා දුන්නා. කොහොමද සටහන් කරන්නේ? තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. හැබැයි ඒක යොදා ගන්නවද අපි දැන් ඒ ලෙවල් මට්ටමේදී ගණන් හැදීම් පිණිස? යොදා ගන්නෑ. අපි ඒ සඳහා යොදා ගන්නවා වෙනත් ක්‍රමවේදයක් පහසු ක්‍රමවේදයක්. මොකක්ද අපේ ක්‍රමවේදය? අනිවාර්යයෙන්ම හොඳට මත් තියාගන්න ඕන ගාන හදන්නේදී කියලා දෙන්නේ. අවසන් තොගේ පිරිවැය වෙළඳ ගිණුමට සටහන් විය යුතුයි. විකුණුම් පිරිවැයට තේ ලාභ ප්‍රකාශයේ අවසන් තොගේ පිරිවැය සටහන් විය යුතුයි 5000. මේ බලන්නකෝ වචනේ. මතක තියාගන්නත් ලේසියි. මොකද්ද හොයන්නේ? විකුණු බඩුවල පිරිවැය හොයන්නේ. එහෙනම් එතෙන්ට දාන්න ඕනේ අවසන් තොගේ මොකක්ද අනිවාර්යයෙන්ම? සුද්ධ උපලද්‍යයේද? විකුණු බඩුවල පිරිවැය හොයනකොට මොකක්ද දාන්න ඕනේ? පිරිවැය 5000. තේරුණාද? මූල තත්ත්ව ප්‍රකාශයට දාන්නේ පුතේ හොඳට මතක තියාගන්න පිරිවැය හෝ සුද්ධ උපලද්‍යයගේ යන දෙකෙන් අඩු අගය. මොකද්ද දාන්නේ? දෙකෙන් අඩු අගය. පිරිවැය හෝ සුද්ධ උපලද්‍යය කියන දෙකෙන් අඩු අගය. මේ ඉලක්කම් දෙකෙන් අඩු අගය. මේ ඉලක්කම් දෙකෙන් අඩු අගය. කොකද අඩු අගය? 5000 4500ද? 5000 4500ද?
4500. ඔබ සටහන් කළ වටිනාකම් දෙක අතර වෙනසක් පවතිනම් ගානේ දුන්නු දෙක නෙමෙයි ඈ ගානේ දුන්නු ඉලක්කම් දෙක නෙමෙයි උතර තේරුම් ගන්න ඔබ සටහන් කළ වටිනාකම් දෙක අතර වෙනසක් පවතිනම් එම වෙනස ලාභ ප්‍රකාශය තුල විරත් වේදම් යටතේ තොග කපා හැරීම්සේ අපි හඳුනා ගන්නවා ඔබ සටහන් කළ වටිනාකම් දෙක අතර වෙනසක් පවතීද ඔව් පිරිවැය 5000යි සුද්ධ පෙළ දෙකෙන් අඩු වගේ 4500යි මේ දෙක අතර වෙනසක් තියෙනවා කීයකද 500ක එම වෙනස වෙනත් වේදම් යටතේ සටහන් කරනවා හරි නැවත කියලා දෙනවා අවසන් තොගයට විභාග ගැලපිල්ල දෙනවා පිරිවැය දෙනවා සුද්ධ පෙළ දෙකේ දෙනවා ඔයාලට කියනවා සටහන් කරන්න ඔය ඉස්සරලාම සටහන් කරන්නේ මොකක්ද පිරිවැයද සුද්ධ පෙළ දෙකේද පිරිවැය කොහොමද වගින් සටහන් කරන්නේ ලාභ ගිණුමේ විකුණුම් පිරිවැය යටතේ ගිණුම නෙමෙයි ප්‍රකාශය විකුණුම් පිරිවැය යටතේ අවසන් තොගය සටහන් කරනවා පිරිවැය 5000යි මුල තත්ත්ව ප්‍රකාශයට ඇවිල්ලා මුල තත්ත්ව ප්‍රකාශය අවසන් තොගය කියලා සටහන් කරන්නේ පිරිවැය නෙමෙයි සුද්ධ පෙළ දෙකේත් නෙමෙයි පිරිවැය හෝ සුද්ධ පෙළ දෙක යන දෙකෙන් අඩු වගේ දෙකෙන් අඩු වගේ කීයද දෙකෙන් අඩු වගේ කීයද 4500 සටහන් කරා සටහන් කළ වටිනාකම් දෙක අතර හොඳට තේරුම් ගන්න ගානේ දෙන ඉලක්කම් දෙක නෙමෙයි ඔබ සටහන් කළ වටිනාකම් දෙක අතර වෙනසක් පවතිනම් එම වෙනස වෙනත් වියදම් යටතේ තොගගේ කපාරින් සිය හඳුනා ගන්නවා තේරුණාද කියන එක මේක මේම හඳුනා ගන්න හේතුව තමයි ආරක්ෂණ සංකල්පය අපි කතා කර ආරක්ෂණ සංකල්පයේදී අනාගතයේදී වෙන්න තියෙන මොනවද කල්තිය හඳුනගන්නේ අලාභ පාඩු කල්තිය හඳුනගෙන ඒවට සූදානම් වෙනවා මේකේ තේරුම මේක නෙමෙයිද තොගේ පිරිවැය 5000යි හැබැයි අනාගතයේ දවසක විකුණන්න වෙන්නේ කීයටද 4500ට අනාගතයේ දවසක ඇති වෙන්න තියෙනව මොකද්ද පාඩුව කීයකද 500ක ඕක තමයි මේ හඳුනගන්නේ වෙනත් වියදම් යටතේ ඇත්ත කතන්දර ඒක අපි ෂෝට් ඇන්ඩ් ස්වීට් මතක තියාගන්න ක්‍රමයක් කියලා දුන්නට ගිනුම් තබා ගන්න ඇත්ත පැටිකිරි ඒක තේරුණාද කියන එක? අවුදාරයක් මං ගන්න. අවුදාරයක් ගන්න. අවසන් තුගේ පිරිවැය 5000යි. සුද්ධ පෙළ දෙකේ 6500යි. අවසන් තුගේ පිරිවැය 5000යි. සුද්ධ පෙළ දෙකේ 6500යි. මොකද කරන්නේ? පිරිවැය 5000යි සුද්ධ පෙළ දෙකේ 6500යි. මොකද කරන්නේ? හොඳයි පිරිවැය සටහන් කරමු. කොහෙද පිරිවැය සටහන් කරන්නේ? ලාභ ප්‍රකාශය. මොන වලටද? විකුණුම් පිරිවැය යටතේ. කීයද පිරිවැය? 5000යි. මුලගත ප්‍රකාශයට එමු. දෙකෙන් අඩු වගේ සටහන් කරමු. කීයද දෙකෙන් අඩු වගේ? දෙකෙන් අඩු වගේ කීයද? දෙකෙන් අඩු වගේ කීයද? 5000. ඔබ සටහන් කළ වටිනාකම් දෙක අතර වෙනසක් පවතීද? ඔබ සටහන් කළ වටිනාකම් දෙක අතර වෙනසක් පවතීද? නැත. එහෙනම් වෙනත් වියදමට තොගාගේ කපහැරීමක් නැත. මෙතනත් වෙන්නේ ආරක්ෂණ සංකල්පයම තමයි. තොගේ පිරිවැය 5000යි. විකුණන්න පුළුවන් වේ ඇස්තමේන්තු කරලා තියෙන අනාගතයේ කීයකටද? 6500කට. අනාගතයේදී ඇති වෙන්න තියෙන ලාභයක් තියෙන 1500ක. ගිණුම් තුල අඳුන ගන්න කියනවාද ආරක්ෂණ සංකල්පය? නෑනේ. ආරක්ෂණ සංකල්පය අනාගතයේදී ඇති වෙන්න තියෙන අලාභ කල්තිය අඳුනගෙන සූදානම් වුණාට අනාගතයේදී ඇති වෙන්න තියෙන ලාභ කල්තිය අඳුනගෙන සූදානම් වෙන්නේ කියනවාද? නෑනේ. ඒකයි ඒක සටහන් වෙන්නේ නැති වෙන හේතුව. ඒකයි මම ඔයාලට කිව්වේ ඔබ සටහන් කළ වටිනාකම් දෙක අතර වෙනසක් පවතිනා වෙනත් විදමකට දාන්න කියලා ෂෝට් ඇන්ඩ් ස්වීට් ක්‍රමය. විභාග ගන්න දාගන්න පටස් කාලා. තේරෙනවද? පැහැදිලිද? සමහරු කියනවා මෙතන එන්නේ සුද්ධ පළත් දෙකේ විතරමයි කියලා. එහෙමද බලන්නකෝ නෑනේ සුද්ධ පළත් දෙකේ ලියුන්නේ නෑනේ මේක. කොහෙවත්. හැම වෙලේම මූල තත්ත්ව ප්‍රකාශයට එන්නේ සුද්ධ පළත් දෙකේ විතරයි කියලා හිතන්න එපා. පිරිවැයන්නේ අනිවාර්යෙන් හරි විකුණුම් පිරිවැයටතේ සුවර් කෑල්ල අනිවාර්යයෙන්ම තොගේ කියලා මූල තත්ත්ව ප්‍රකාශයෙන් සුද්ධ පළත් දෙකේ තමයි. එහෙම හිතන්න එපා. මූලගත ප්‍රකාශයට සටහන් කරන්නේ තොගේ කියලා පිරිවැය හෝ සුද්ධ පළද්දගේ යන අගයන් දෙකෙන් මොනවාගේද? අඩු වගේ තමයි මූලගත ප්‍රකාශයට එන්නේ. තේරුණාද නැද්ද? understand or will understand? understand? okay. තේරුණාද නැද්ද? පැහැදිලිද? right අපි ලියාගමු. note එක මෙන්න මේ විදිහට ලියලා අපි ගණන් ටිකක් හදමු. ක්ලාස් එක මාරු කරන්න ඒ වගේ ළමයින්ගේ ස්ථානේ නේ. හරි.
right, okay. ලියමු. අවසන් තොගය අවසන් තොගය අවසන් තොගය භෞතිකව ආගණනය කර අවසන් තොගය භෞතිකව ආගණනය කර මොකද බරකුනේ අවසන් තොගය භෞතිකව ආගණනය කර අවසන් තොගය භෞතිකව ආගණනය කර එහි පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය හඳුනා ගනි. ශුද්ධ උපලබ්ධි අගය හඳුනා ගනි. ශුද්ධ උපලබ්ධි අගය හඳුනා ගනි. ඒ අනුව අවසන් තොගයේ පිරිවැය පහත පරිදි ගිනුම් තබනු ලැබේ. පුතේ highlight කරගන්න පිරිවැය කියන වචනේ. පහත පරිදි ගිනුම් තබනු ලැබේ. පිරිවැය කියන වචනේ highlight කරගන්න ඉරු. වර්ණින් දනවනේ. පහත පරිදි highlight කරනු ලැබේ. පහත පරිදි highlight කරාද? හරි. එහෙනම් පිරිවැය highlight කරන්නේ. හරි. ගිනුම් තබන ආකාරය ලියා ගන්න මෙන්න මෙහෙම. තොග ගිනුම හර වෙළඳ ගිනුම් පෙර. දැන් දිසරාන තොග ගිනුම හර වෙළඳ ගිනුම් පෙර. highlight කරාද පිරිවැය කියන වචනේ? ඊට පස්සේ highlight කරන්න. ගිනුම් තබන විදිය ලියා ගන්න දිසරාන තොග ගිනුම හර වෙළඳ ගිනුම බැර. ලියන්න පහලින් දිසරාන තොග ගිනුම හර වෙළඳ ගිනුම බැර. අක්කලා නංගිලා වගේ රන් වෙවි ඉන්නව නේද? ඈ තොග ගිනුම හර වෙළඳ ගිනුම බැර. තොග ගිනුම හර වෙළඳ ගිනුම බැර. පුතේ හරිද? කොළ ටික රෙඩිද? හරි. හරි. ඒකටම ලියමු ඒ දිස්සටහන් ලියවනේ ඊට පහලින් ලියා ගන්න රූලෙන්. නමුත් ලාභ අලාභ ප්‍රකාශයක් ඇති බැවින් අපිට ගිනුමක් නැහැ නේ අපිට තියෙන ප්‍රකාශයක්. නමුත් ලාභ අලාභ ප්‍රකාශයක් ඇති බැවින් පිරිවැය විකුණුම් පිරිවැය යටතේ සටහන් කෙරේ. අන්න ප්‍රකාශයක් තියෙන හින්දා අපිට කරන්න දෙයක් නැහැ. අපි විකුණුම් පිරිවැය යටතේ තමයි සටහන් කරන්නේ අවසන් තොගයේ පිරිවැය. අනිවාර්ය විකුණුම් පිරිවැය යටතේ. රුලක් කරලා ලියන්න. නමුත් ආරක්ෂණ සංකල්පයට අනුව පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන ශුද්ධ උපලබ්ධි අගය යන අගයන් දෙකෙන් අඩු අගය
නමුත් පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධිය අගය යන අගයන් දෙකෙන් අඩු අගය මුල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ මුල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ मूल तत्व प्रकाशे जंगम वत्कम यटते मूल तत्व प्रकाशे जंगम वत्कम यटते सटहन केरे मूल तत्व प्रकाशे जंगम वत्कम यटते सटहन केरे हरी ඊළඟට ඡේදකින් ලියා ගන්න වෙනම සටහන් කළ වටිනාකම් දෙක අතර 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 වෙනසක් පවතී නම් සටහන් කළ වටිනාකම් දෙක අතර වෙනසක් පවතී නම් සටහන් කළ වටිනාකම් දෙක අතර වෙනසක් පවතී නම් එම වෙනස लाभालाभ प्रकाशे लाभ अलाभ प्रकाशे लाभ अलाभ प्रकाशे विनत वियदम यटति लाभ अलाभ प्रकाशे विनत वियदम यटति තොග අගය කපා හැරීම ලෙස හඳුනා ගනි. තොග අගය කපා හැරීම ලෙස හඳුනා ගනි. තොග අගය කපා හැරීම ලෙස හඳුනා ගනි. ඉතින් අපි මේකෙන් පොඩි ප්‍රැක්ටිස් එකක් කරමු ටියුට් එකේ තියෙන විදිහට පිරිවැයයි ශුද්ධ උපලබ්ධකයේ දුන්නාම කොහොමද මේක ලාභ ප්‍රකාශය සහ මූල තත්ත්ව ප්‍රකාශයේ උද්දෘතවල සටහන් කරන්නේ කියන එක. ඒ ප්‍රැක්ටිස් එක කරන්න මම ඔයගලන්ට පොඩි අභ්‍යාස කීපයක් දීලා තියෙනවා. ඒ වගේම මම ආදායම් ප්‍රකාශය මූල තත්ත්ව ප්‍රකාශය රෝල් කරලා තියෙනවා. ඇතුලේ තියෙනවා ලියලා නැහැ. ඇතුලේ තියෙනවා ඔයගොල්ලෝ ලියලා වැඩේ පටන් ගමු අපි. මොකද ඇතුලේ තියෙනවා ලියලා නැත්තේ ඔයගලන්ට ඒකත් print කරලා දුන්නොත් එහෙම වැඩක් නැහැ නේ කතා කරලා. ඔයගලන්ට පුරුදු වෙන්නේ නැහැ ලියන්න. ඒකයි ඇතුලේ තියෙනවා print කරලා නැත්තේ. නැතු වෙන හේතුවකට නෙමෙයි. ඇතුලේ තියෙන මේ තොරතුරු ලියලා අපි එකින් එක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලමු කොහොමද මේක කරගෙන යන්නේ කියලා. ඒක ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා අපි ලොකු ගාණක් හදනවා. තනිකර ලාභ ප්‍රකාශයකුයි මූල තත්ත්ව ප්‍රකාශයකුයි තොග ගැලපෙල්ල විතරක් දාලා. හොඳයි. තියාගන්න.